සති 10කින් A level ICT වලට ඒකක් ගන්න පුළුවන්ද? අනිවාර්යයෙන්ම පුළුවන්. ඒක අපි මේ අවුරුද්දේ ප්‍රතිඵල වලුත් නැවත ඔප්පු කරලා පෙන්නුවා. එතකොට මේ වෙද්දී අලුතෙන් සබ්ජෙක්ට් එකට ජොයින් වෙලා අපේ මේ ප්‍රෝග්‍රෑම් එකෙන් AB අරගත්තු 70කට වඩා වැඩි ප්‍රමාණයක් ඉන්නවා. ඒ කට්ටියව පැත්තකින් තියන්නකෝ. ඒගොල්ලෝ අලුතෙන්ම ජොයින් වුණා කියන්නේ මොකක් හරි කෙමිස්ට්‍රි හරි ඒ වගේ සබ්ජෙක්ට් එකක් අතහැරලා අන්තිම මාස 3 මාස 6 ජොයින් වෙලා අපේ ප්‍රෝග්‍රෑම් එකෙන් ඒකක් අරගත්තා. හරි. අපි ඒගොල්ලෝ දක්ෂ ළමයි කියලා හිතමුකෝ. ඔයා විශ්වාස කරනවද පළවෙනි ෂයි එක ෆේල් වෙච්ච අද මැසේජ් එකක් දැම්ම මම තව චුට්ටකින් පෙන්නන්නම් ෆස්ට් ෂයි සෙකන්ඩ් ෂයි දෙකම ෆේල් වෙච්ච ළමයි මේ අන්තිම මාස 3 මාස 6 ප්‍රෝග්‍රෑම් වලට ජොයින් වෙලා A අරගත්තු B අරගත්තු ළමයි මේ වෙද්දි 30 ගානකට වඩා ඉන්නවා. හරි අන්න ඒව තමයි රිසල්ට්ස් මගේ අයිලන්ඩ් ෆස්ට් ඇවිල්ලා තියෙනවා ඩිස්ට්‍රික්ට් ෆස්ට් ඇවිල්ලා තියෙනවා ඉතින් ඩිස්ට්‍රික්ට් එකේ පළවෙනි ඉඳන් 20 වෙනි වෙනකන් ඕන තරම් රිසල්ට්ස් තියෙනවා හැබැයි ඒ ඔක්කොම රිසල්ට්ස් වලට වඩා ගුරුවරයෙක් විදිහට මම ආසම රිසල්ට් එකක් තමයි ওই රිසල්ට් එක. අන්තිම මාස 3 අපේ ප්‍රෝග්‍රෑම් එකට ඇවිල්ලා මේ ෆේල් වෙච්ච ළමයා එන්නේ. ෆේල් වෙච්ච ළමයා ඇවිල්ලා එයා කියන්නේ සර් මට කොහොම හරි මේ පාර නම් S එකක් හරි දාගන්න ඕනේ කියලා. ඒතකොට මම කියනවා S එකක් දාගන්න ප්‍රෝග්‍රෑම් අපේ නැහැ. අපේ තියෙන්නේ 95කට එහා ඒකක් ගන්න ප්‍රෝග්‍රෑම් එකක්. හරි. ඔයා ඒකේ යන්න, ඔයා ඒක කරන්න, ඔයා ඒකෙන් වැටුනොත් ඔයා හරියට වැඩ කරන්නේ නැතුව ඔයා වැටුනොත් අඩුම ගානේ ලකුණු 85කට එහෙම නැත්නම් 75කට ඒකකට ඔයා වැටේ. ඉතින් ඒ ළමයි ඒ වැඩේ කරා අද ඒ ළමයින්ට ඒ ප්‍රතිඵල ලැබිලා තියෙනවා. ඉතින් 2025 වෙනුවෙනුත් අපි මේ ප්‍රෝග්‍රෑම් එක ආයෙ පටන් ගන්න යනවා. අපේ 10 weeks ප්‍රෝග්‍රෑම් එක ආසන්න වශයෙන් මාස 3ක් යනවා. එතකොට මේ ප්‍රෝග්‍රෑම් එකේදී මේ කලින් අවුරුදු වල අතිශය හොඳ ප්‍රතිඵල ගත්තු මේ ළමයි වගේම ඕගොල්ලෝ මොන මට්ටමේ හිටියත් ඒ කියන්නේ මේ වෙද්දි ෆේල් වුණ මට්ටමේ හිටියත් ෂයි දෙකක් ෆේල් වෙලා ඊළඟ අවුරුද්දේ කැම්පස් යනවා කියන්නේ ඒක වෙනම දෙයක් නෙමෙයිද කියලා හිතන්නකෝ. ඉතින් ඔයා මේ වෙද්දි මම හිතනවා ඊට වඩා හොඳ මට්ටමක ඉන්නවා ඇති කියලා. හරි? කොහොම වුණත් මොන මට්ටමේ හිටියත් ඔයාට ඒකකට යන්න කිසිම බාධාවක් නැහැ මේ කාලය. හැබැයි ඒකට හරියන හරි විදිහට හදපු ප්‍රෝග්‍රෑම් එකක් ඕනේ සහ හොඳ අත්දැකීම් තියෙන ගුරුවරු තුන් දෙනෙක් ඔයාට ඕනේ. ඔයගේ විෂයන් තුනට. ඉතින් ඔයාට IT වල ගැටලුවක් තියෙනවා නම් මම අවුරුදු ගාණක් මේ ප්‍රෝග්‍රෑම් එක කරලා මේ විදිහට ප්‍රතිඵල දාලා තියෙනවා. ඔයාට අපේ මේ 10 weeks ප්‍රෝග්‍රෑම් එකට ජොයින් වෙලා සම්පූර්ණ තියරි ටික කවර් කරගෙන ඔයාට ඒකකට යන මාර්ගය හදාගන්න පුළුවන්. මුලින්ම වීඩියෝ පැක් එකක් තමයි ඔයගොල්ලන්ට බලන්න තියෙන්නේ. ඒකින්ද ඔයා පන්තියට කොයි වෙලේ ජොයින් වුණත් ගැටලුවක් නැහැ. ඒ කියන්නේ මේ වීඩියෝ එක දකිද්දී ඔයා තව මාසයක් විතර ගිහිල්ලා නම් ඒ වෙලාවේ ජොයින් වුණත් ගැටලුවක් නැහැ. ඔයාට කිසිම දෙයක් මිස් වෙන්නේ නැහැ. ඔයාට පළවෙනි වීඩියෝ එකේ ඉඳන් අපි දෙනවා ටයිම්ලයින් එක හදලා ඒ විදිහට ඔයාට බලාගෙන යන්න තියෙන්නේ. ඔයාගේ මට්ටම මොකද්ද? ඒ අනුව අපි ඔයාගේ ප්ලෑන් එක හදලා දෙනවා. ඔයා මේ වෙද්දි ඉන්නේ F මට්ටමේද? එහෙම නැත්නම් අලුතෙන් සබ්ජෙක්ට් එකකට ආව එක්කෙනෙක්ද? එහෙම නැත්නම් මේ වෙද්දි SC මට්ටමේ ඉන්නවා. ඔයාට යන්න ඕනේ එතනින් ඉහළටද? එහෙම නැත්නම් ඔයා මේ වෙද්දිම AB මට්ටමේ ඉන්නවා. ඒක තහවුරු කරගන්න. එහෙම නැත්නම් ඔයාට හොඳ රෑන්ක් එකකට යන්නද ඕනේ. අන්නේ ඔයාගේ ප්ලෑන් එක අනුව අපි මේ දේවල් ටික හදලා දෙනවා. ඒ වීඩියෝ පැක් එක බලන්න තියෙන්නේ. ඒතර ඔයා ජොයින් වෙන දවස ගැටලුවක් නැහැ. මේක පටන් ගන්නේ කවදද කියලා අපෙන් අහන දෙයක් නැහැ. ඔයා ජොයින් වෙන මොහොතේ තමයි ඒක පටන් ගන්නෙ. හරි? ඊට පස්සේ ඔයාට අපි ටයිම්ලයින් එක හදලා දෙනවා වීඩියෝස් ටික බලන්න. ඒක බලාගෙන යන්න ඕනේ. ඒ අතර ඇසෙස්මන්ට් තියෙනවා. ඒ ඇසෙස්මන්ට් සබ්මිට් කරපුවාම අපේ කෝඩිනේටර්ස්ලා බලලා ඔයාට උදව් කරනවා. ඒකේ මොනවා හරි වැරදි තියෙනවා නම් ඊට අමතරව ඔයාට තියෙන ප්‍රශ්න වලට උදව් කරනවා. එතකොට ඒ පිළිවෙලට තමයි ප්‍රෝග්‍රෑම් එක යන්නේ. ඔයා සම්බන්ධ වෙන දවස මේකට අදාළ නැහැ. එහෙම කියලා පරක්කු කරන්න එපා. මොකද සීමිත ප්‍රමාණයක් අපි අරගන්නේ. පරක්කු වෙන්නේ නැතුව ඉක්මනටම ජොයින් වෙලා මේ වැඩ ටික ඉක්මනටම ඉවර කරගන්න. මේක ඉවර කරගත්තාන් පස්සේ තව කරන්න වැඩ ගොඩක් තියෙනවා. ඒකින්ද ඉක්මනටම මේ ප්‍රෝග්‍රෑම් එක දැම්මම ජොයින් වෙලා ඉවර කරගන්න එක තමයි හොඳම වැඩේ. අද මේ වීඩියෝ කරන දවසේ තමයි රිසල්ට්ස් ආවේ. එතකොට මේ ඊයේ තමයි රිසල්ට්ස් ආවේ. ඊයේ රෑ. එතකොට මේ තියෙන්නේ ඒ මම දාපු පෝස්ට් කීපය. මගේ මේ ඩිස්ට්‍රික්ට් ෆස්ට් රිසල්ට්ස් දාන්න කලින් මම මුලින්ම දැම්මේ ওই රිසල්ට්ස් ටික. මොකද මම ඒවට තමයි වැඩියෙන් ආස. බලන්න පළවෙනි එක මේ එකක් දාලා තියෙන එකක්. බලන්න පළවෙනි පාර F මේ ෆේල් වෙලා තියෙන්නේ. මේ 2023 රිසල්ට් එක. 2023. එයාට මොකද වෙලා තියෙන්නේ? 2024 මේ පොඩි කාලය ඇතුළත ඒකක් අරගෙන තියෙනවා. ඉතින් මේ අන්තිම මාසේ 3 ගහපු ගේම් එක තමයි ඉතින්. හරි රිසල්ට්ස් ආවෙන් පස්සේ මේ ඉන්නේ අනිත් එක්කෙනා. බලන්න මේත් කැම්පස් යනවා දිස්ත්‍රික්ක 21. හරි මොකද කරලා තියෙන්නේ? ෆස්ට් ෂයි එකයි සෙකන්ඩ් ෂයි එකයි දෙකම ෆේල්. හරි දෙකම ෆේල්. ඊට පස්සේ කොහොම හරි F එකක්වත් ගොඩ දා ගන්නවා කියලා ඔන්න එනවා පන්තියට. අන්තිම මාස 3 ප්‍රෝග්‍රෑම් වලට. ඇවිල්ලා අවසානයේ දැන් මේ Z එක 1.6 වෙනකන් වැඩි කරගෙන තියෙනවා. IT වලට B එකක් අරන් තියෙනවා. ඒ කියන්නේ ඔක ඒකකට කිට්ටු B එකක් වෙන්න ඕනේ. නැත්නම් මෙච්චර ලොකු Z එකක් එන්න බෑ.
ඩිස්ට්‍රික්කේ 21 වෙලා උඩින්ම කැම්පස් යනවා. ඒ කියන්නේ එයාට උන කැම්පස් එක සිලෙක්ට් කරලා යන්න පුළුවන් දිස්ත්‍රික්ක 21 කියන්නේ ඉහළම රෑන්ක් එකක්. හරි. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මේ ප්‍රෝග්‍රෑම් එකේ ප්‍රතිඵල ළමයි අරගත්තේ. ඉතින් ඔයා මේ වෙද්දි හිතනවා නම් ඔයාට ඒකකට යන්න බැහැ කියලා ඒක කොහෙත්ම වැරදි. හරි අත්දැකීම් තියෙන හරි ප්‍රෝග්‍රෑම් එකක් හදලා තියෙන ගුරුවරයෙක්ගේ ප්‍රෝග්‍රෑම් එකකට හම්බන්ද වෙන්න විෂයන් තුනටම ඔයාට අනිවාර්යයෙන්ම ඒකකට යන්න පුළුවන් වෙනවාමයි. පැහැදිලිද? ඉතින් මේකට සම්බන්ධ වෙන්න ඔයාට කරන්න තියෙන්නේ අපේ නම්බර් එකට WhatsApp message එකක් එවන්න. ඔයාගේ නමයි 2025 කියලා දාලා. මේකට අපි සීමිත ළමයි ප්‍රමාණයක් අරගන්නේ හේතුව මේ අවුරුද්දේ ඉඳන් අපි ස්ටුඩන්ට් කෝඩිනේටර්ස්ලා ඔයගලන්ට අසයින් කරනවා. ස්ටුඩන්ට් කෝඩිනේටර් කෙනෙක් කියලා කියන්නේ අපේ පන්තියේ ඉඳලා ICT ඉගෙනගෙන ICT වලට ඒකක් අරගෙන දැන් කැම්පස් ගිහිල්ලා දැන් කැම්පස් එකේ IT ඉගෙන ගන්න ළමයි. එතකොට එහෙම ළමයි හරි අඩුයි. ඒ කියන්නේ අපේ පන්තියේ ඉන්නත් ඕනේ, ඒකක් ගන්නත් ඕනේ, දැන් කැම්පස් යන්නත් ඕනේ, කැම්පස් එකේ IT ඉගෙන ගන්නත් ඕනේ. ඉගෙන ගන්න ගමන් මේක කරන්න වෙලාව තියෙන ළමයි ටිකක් වෙන්නත් ඕනේ. ඉතින් එහෙම ළමයි හොයන්න හරි අමාරුයි. එතකොට සීමිත කෝඩිනේටර්ස්ලා ප්‍රමාණයක් තමයි ඉන්නේ. එතකොට ඒ කෝඩිනේටර්ස්ලා එක කෝඩිනේටර් කෙනෙක්ට ළමයි 100ක් 150ක් වගේ ප්‍රමාණයක් තමයි අපි බාර දෙන්නේ. එතකොට ඒ කෝඩිනේටර්ස්ලා ඔයාට උදව් කරනවා ඔයාගේ ඒකකට යන්න. ඔයාගේ ඇසෙස්මන්ට් බලනවා. ඒ ඇසෙස්මන්ට් වල වැරදි මොනවා හරි තියෙනවා නම් ඔයාට උදව් කරනවා. ඔයා පාඩම් හරියට බලලාද? පාඩම් මගින් නවත්තලාද? පාඩම් ස්කිප් කරලාද? ඒ හැම දෙයක්ම ඒගොල්ලෝ මොනිටර් කරලා ඒ වගේම ඔයාට අහන්න තියෙන ඕන ප්‍රශ්නකට ඒගොල්ලෝ උත්තර දෙනවා. ඔයාව ඒකකට අරගෙන යන වැඩේට ඒගොල්ලෝ උපරිම සපෝට් එකක් දෙනවා ඔයාට. පැහැදිලිද? ඉතින් ඒගොල්ලන්ට අසයින් කරන්න පුළුවන් ළමයි ප්‍රමාණය සීමිතයි. ඒකින්ද අපි සීමිත ළමයි ප්‍රමාණයක් අරගන්නේ. ඔයා මේ වීඩියෝ එක දකිද්දි සමහරට මාසයක් ගිහිල්ලා දෙකක් ගිහිල්ලා වෙන්න පුළුවන්. මැසේජ් එකක් දාන්න. දැම්මයින් පස්සේ අපෙන් රිප්ලයි එකක් ආවොත් සම්බන්ධ වෙන්න පුළුවන් කියලා ඔයාට සම්බන්ධ වෙන්න පුළුවන්. හරි. එතකොට දැන් මේ ටිකේ අපි තුන් ෆුල් වුණා කියලා දැන් රිසල්ට්ස් ආවෙන් පස්සේ මේ වෙද්දිත් මට මැසේජ් ගොඩාක් ඇවිල්ලා තිනවා අලුතෙන් පන්තියට සම්බන්ධ වෙන්න. එතකොට ඒ කට්ටිය ඇවිල්ලා ඉවර වෙලා අපි හිතමු මැයි මැද්දේ වගේ වෙද්දි සම්පූර්ණ අපේ කෝඩිනේටර්ස්ලා ෆුල් වුණා කියලා. ඊට පස්සේ ඉතින් අපි ආයෙ කෝඩිනේටර්ස්ලා හොයාගන්නකම් සතියක් දෙකක් තුනක් සමහරට යනකම් අලුතෙන් ආයෙ අරගන්නේ නැහැ. ඊට පස්සේ ආයෙ අරගන්න පටන් ගන්න පුළුවන්. හරි? ඒකින්ද මැසේජ් එකක් දාන්න සම්බන්ධ වෙන්න පුළුවන්ද කියලා. පුළුවන් නම් අපි ඔයාට රිප්ලයි එකක් එවයි ඔෆිස් එකෙන්. පැහැදිලිද? ඉක්මනටම සම්බන්ධ වෙන්න තව කල් යවන්න එපා. මේකෙදි ඔයාට 100% තියරි මුල ඉඳලා කවර් කරනවා. ඒ කියන්නේ ඔයා අලුතෙන්ම සබ්ජෙක්ට් එකට ජොයින් වුණා කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒ කියන්නේ ඔයා මේ වෙද්දි IT කරන්නේ නැහැ කියලා හිතන්නකෝ. හරි? IT කරන්නේ වෙන සබ්ජෙක්ට් එකක් කර කර ඉන්නේ. අලුතෙන්ම ආවත් ඔයාට මේක කරගන්න පුළුවන්. කිසිදු ගැටලුවක් නැහැ. මුලින් ඉඳන් තියරි ටික ඔක්කොම කවර් වෙනවා. ඒ පැක් එක ඉවරනයින් පස්සේ කියන්නේ 10 weeks program එක ඉවරනයින් පස්සේ එතනින් පස්සේ අපි අපේ full paper pack ඒ වගේ තව ගොඩක් දේවල් තියෙනවා exam target කරලා කරන ඒ කියන්නේ 2025 exam එක target කරලා කරන්න ඕන දේවල් ටික ඒ දේවල් ටික අපි ඉදිරියේදී ඔයගොල්ලන්ට දැනුම් දෙනවා. පැහැදිලිනේ? එහෙනම් ඉක්මනටම join වෙන්න WhatsApp message එකක් දාන්න. ලස්සන්ට වැඩේ කරගෙන යන්. කොයි වෙලයකවත් ඔයාගේ හීනේ අතහැර ගන්න එපා. ඒකකට යන්න පුළුවන්මයි. පැහැදිලිනේ? එහෙනම් පන්තියේදී හම්බෙමු. හැමෝටම ආයුබෝවන්.